Hi guys, ඉතින් මේක තමයි මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම අද කන්න යන්නේ පොත්තුමිය එක. පොත්තුමියක් කියලා කියන්නේ ඉතින් හැමෝම කාලා තියෙන දෙයක් නේ. ඉතින් අපි බලමු මේක හදාගෙන ඇවිල්ලා. හරි guys, එහෙනම් මම ඔන්න පොත්තුමිය එක හදාගෙන ආවා. ඔයාලට පේනවා ඇති. වීඩියෝ එක නම් පොඩක් ස්පීඩ් කරලා තියෙන්නේ. බලමු අපි ඉස්සරහට එනම් කනගමන් කතා කරමු. පොත්තුමිය ගැන නම් ඉතින් ඔයාලට කියන්න දෙයක් නැහැ නේ. ඕනම් බඩ කියනට හොඳයි. ඉතින් මේක රහ ගැන විශේෂයෙන් කියන්න දෙයක් නැහැ නේ. ඔයාලත් ආස කැම හිම තියෙනවා නම් එතකොට try කරලා බලන්න කැමති කැම හිම තියෙනවා නම් අනිවාර්යෙන් අපි කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් අපි මේ කැමත් එක්කම හම්බ වෙමු. ඔය guys මගේ background එක එතකොට කන්නට දෙකෙන් පේන background එකේම ගැන වැඩි හිතන්න එපා. මේ මම නිකන් ඉස්සරහින් ෆෝන් එකේ දාලා වීඩියෝ එක කරේ. මේ මට කලින් අයිඩියා එකක් තිබ්බා මෙහෙම channel එකක් පටන් ගන්න ඕනේ එහෙම කියලා ඒක අර නිකන් ආතල් එකට වගේ පටන් ගන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මම නූලස් එකේම ගෙනලා තිබ්බේ. මේ එකපාරට බඩගින්නක් ආවා. ඉතින් මේ ගෙදරත් කවුරුත් නැහැ. ඒ හින්දා channel එකටම දානවා කියලා අලුතින් පළවෙනි වීඩියෝ එකේම දානවා කියලා මේ නූලස් එක හදාගෙන ඉතින් මේ විදිහට ෆෝන් එක දාලා මේ වීඩියෝ එක කරන්න ගත්තා. ඉතින් guys මාව subscribe කරලා තියාගන්න. ඒත් එක්කම අර subscribe කරන එක හැමතැන තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එක දාපු ගමන්ම ඔයාලට notification එක බලා ගන්න පුළුවන්. තව දෙයක් තියෙනවා guys, සාමාන්‍යයෙන් මට කොත්තුමිය එකක් තනියම කා ගන්න බෑ. මේ දැන් නම් වීඩියෝ එකේ හැටියට මේ වෙලාවට මගේ බඩ පිරලා තියෙන්නේ. එතකොට ඉතුරු ටික ඔය කා ගන්න බැරුව තමයි කන්නේ. මේ ඔය වීඩියෝ එකේ මම කතා කරනවා නේද අනේ මේ කියන්නේ වොයිස් එකට නැතු වෙනම කතා කරනවා නේද? ඒත් මම අර වීඩියෝ කරද්දිම තමයි කතා කරේ. ඒ වුණාට අර ඒකේ වොයිස් එක මේ සෙට් නෑ වගේ තේරුණා. ඉතින් මේ iPad එකත් එක්කනේ කියන්නේ. මේ ඉතින් ඒ හින්දා මම ආයෙ අලුතෙන් වොයිස් එකක් ඇඩ් කරා මේකට. අනිවාර්යයෙන්ම guys වීඩියෝ එකේ තියෙන ಗುಣ දොස් කියාගෙන යන්න කමෙන්ට් එකක් දාගෙන යන්න පහලින්. මේ ඒ ටික අනිවාර්යෙන් හදාගෙන ඉස්සරහා වීඩියෝ වලදී හම්බ වෙමු අපි ඉක්මනටම. ඔයාලා කැමති කැම වර්ග කමෙන්ට් කරන්න ඕන දෙයක් කමෙන්ට් එකක් දාන්න. මොනාරි වැරදි තියෙනවා නම් ওই විදියට කන්න එපා කියලා කියනවා නම් ඕන විදියකට මේ ඔයාලා කැමති දේවල් එතකොට තව වීඩියෝ එකට ඇඩ් වෙන්න ඕනි මොනවාද? එතකොට මොන වගේ කැමද කන්න ඕනි? කොහොමද කන්න ඕනි? තව මොනවාද අඩුපාඩු තියෙන්නේ? ඒ හැමදේම කමෙන්ට් එකක් දාගෙන යන්න guys. ඔන්න යාළුවනේ ඉතින් කතාවෙන් කතාව වීඩියෝ එකේ අන්තිම ටිකට ඇහිලා තියෙන්නේ. කියන්නේ අන්තිම කටවල ටිකට ඇහිලා තියෙන්නේ. ඔයාලට වෙනවා ඇති මම කන විදියත් ඒ කියන්නේ හරි අමාරුවෙන් තමයි කන්නේ. පොත් මේ මට තනියෙන් කාගෙන බෑ කියලා කිව්වනේ. මේ ඒ හින්දා ඉතින් guys ආයෙත් මතක් කරනවා වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, වීඩියෝ එකේ තියෙන වැරදි අඩුපාඩු ඒ හැමදේම කමෙන්ට් එකක් දාන්න. ඒවා අනිවාර්යයෙන්ම හදා ගන්නවා. ඉතින් හැමෝටම ආදරේ. ආයි පාරක් අනිත් වීඩියෝ එකෙන් හම්බ වෙමු අපි. ඔන්න එහෙනම් guys තත්ති සාර්ථක විදියට අන්තිම කටක් මම කාලා ඉවර කරනවා කොත්තුමිය එකේ. එහෙනම් ඉතින් cheers. ඊගා වීඩියෝ එකේදී අපි හම්බෙමු. මෙච්චරලා මාත් එක්ක ඉඳියට ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ.